අවජාතක වී ඉපදුනාට මම මහ පොළොවට මම ජාතක කළ මව්පියන්ට බනින්නේ නෑ මම. ඔන්න බලාගන්න පුළුවන් අපිට අවජාතකයන්. Don't trust, be careful. අජීබෝයි. ඔන්න බලන්න විශ්වාස කරන්න එපා පරිස්සම්වෙන්න. මේක නම් අවුල නෑ. where's the location? Be careful sister. ඔව් ඒක නම් අවුලක් නෑ. Don't trust. Take care sister. What else he showed you? බලන්න රිප්ලයි එක තියෙන විදිය. මොකද්ද බදහස් කළේ කියලා බලනවා. ගොනෙක් වෙන්න එපා. ওই ලංකාවේ මිනිස්සු දැනගත්තා නම් ඇති. අනේ මෝඩ. ඒක තමයි. Well, nothing here to hide anything. There is a certain monks who not obtained for materials case. One of the most sensational Sri Lankan news these days is that senior monk is accused of being pedophile. But please don't judge that. Every monk is like that. There are very Buddhist monks worthy to be worshipped. ඒ වගේ දාන්න තරම් හැකියාවක් තියෙන ඔය වගේ කමෙන්ට්ස් දාන්න බලන්න. Because of recently happened innocent by Buddhist monks in Sri Lanka monks, every innocent monks respect down. ඒවට රිප්ලයි නම් දාලා තියෙනවා මිස්ටර් එම් ෆැන්සානි කොහොමත් පිටට කෙනෙක් එයත් කට වහගෙන හිටපන් බූරුව. අවධානය දෝනි. Please don't tell everyone. හැමෝටම කියන්න එපා. ඔක සිංහලෙන් කියපන් බං. Friends, there are so dumb putting our down country down. අනිවාර්යෙන් සංචාර කර්මාන්තයට බලපාන පිටට එකෙක්වත් එයිද මේ රටට? Don't trust. Take care sister පරිස්සම් ඉන්න. ඔය එකට කවුරුද කමෙන්ට් එකක් දාලා තේජනා. හැමෝම එක වගේ නෑ. says Muslim. ඵලයන් හම්බෙයි මුස්ලිම් කෙනෙක් කවුරු හරි කමෙන්ට් එක දාලා තියෙන්නේ. For safety dogs. අහලා තියෙන බෙදාත්තද. Now you are right. Can't trust any religious status present days. Cause even laws will be on their sides. Justice for victims. අතර අපිට ඉතින් ඒ කියන්නේ නීතිමය හැකියාවක් නැහැ. මොකද අපේ ඇත්තටම අපි දන්නේ නැහැ නේ මේ දේවල් මොනවද උනේ කියලා. Lord is coming from nude. දෙවන කියවන්නත් බැරි කමෙන්ට්ස්. What else is showed you? මොකක්ද ආට පෙන්වන්නේ? ඒක වීඩියෝ එකේ තේරෙනවනේ බලන්න ගියා මොකද්ද පෙන්වුවේ කියලා වරලා. අවස්ථානුයෝජිතව ඒක පෙන්වන්නේ මොනවා හරි ඉතින් ලස්සන දෙයක් නෙනේ. Someone has to tell her what's that is your father. King coconut තැඹිලි. මතක කට්ටිය විතරක් hands up. අපිට ඒක වැඩක් නෑ. Not everyone say enjoy your day. හැමෝම එක වගේ නෑ විනෝද වෙන්න. ඒ වගේ හොඳ කමෙන්ට්ස් උත් තියෙනවා be careful. ඔන්න අපහාස වෙන කමෙන්ට් එකකුත් දාලා තියෙනවා රූපෙත් අරගෙන. Gosh what shameful comment section. ඒක නෙත මේකෙන් අපේ රටට තමයි මේ වෙන්නේ සංචාරක කර්මාන්තයට දැන් මේව පිටරටයි වීඩියෝස් බලනවා මේ කමෙන්ට්ස් බලනවා. එතකොට භික්ෂුන් වහන්සේලා 40000ක් විතර ලංකාවේ ඉන්නවා. එතකොට මේ එක්කෙනෙක් දෙන්නෙක් කරපු ඇදට 40000ටම ගරහනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය ගත්තත් තුනෙන් එකක්ම තියෙන්නේ බෞද්ධ ආගම මත. මුකුඩා තියෙන්නේ බෞද්ධ සිද්ධාස්ථාන, බෞද්ධ පැරණි සිද්ධාස්ථාන. ඊට පස්සේ සංචාරකයෝ එන්නේ බීච් සයිඩ් පැත්තට. නැත්තම් එන්නේ අපේ ওই නැචරල් පැත්තට සත්තු බලන්න, කැලේ බලන්න. තුනෙන් එකක්ම තියෙන සංචාරක කර්මාන්තය මත. අපේ රටේ දේවල් ලෝකෙට රෙද්ද උස්සලා පෙන්නනවා මේ මොකද වෙන්නේ කියලා. ඒක තමයි නීතියෙන් විසඳිලා නැහැ නේ මොකද්ද ප්‍රශ්නේ කියලා.
අර උඩ කමෙන්ට් එකේ තිබ්බේ මොකද්ද? රන් දුවන්න. sis be careful. ඕ careful පරිස්සම් වෙන්න. ලංකාවේ හරියට වෙන පිරිමි වෙන මොකක් කරන්නේ නැහැ වගේ. ලංකාවේ අර එකපාරක් බල්ලෙක් දූෂණය කළා ඒ බල්ලා මැරුණා. ඔයත් මේ රටේකෙත් තමයි. දැන් අවුරුදු දවසකට කීයක් දූෂණය වෙනවද? ඒතර හැම පිරිමියෙම ලංකාවේ ඔක්කොම මහා භයානක සත්තු ඉන්නේ. මේ හැම පිරිමියම එහෙම තමයි ලංකාවේ ඉන්නේ. මොකද දවස ගානේ වගේ වෙනවනේ ළමයි දූෂණය වෙනේම. කාන්තාව පිරිමි දූෂණය වෙන කොච්චර ලංකාවේ වෙනවද? එන හැම පිරිමියම ඔහොම තමයි ලංකාවේ. එන හැමෝම අල්ලලා හිරේ දාන්න වෙනවා. be careful. ඕන්න බැනලක් තියෙනවා. මොකවත් දන්නෙත් නැහැ ඉතින්. සාදුල ගොඩක් භයානකයි. He shows more things carefully. These comments are up. Be careful. What happened afterwards? පස්සේ මොකක්ද වුනේ? ඒවත් අහනවා ඉතින්. ඔන්න දාද ලංකාවේ ඉතින් බලනගේ කමෙන්ට්ස් නම් බලා ගන්න පුළුවන් මේක පුරාම. රටේ නිර්වත ලෝකෙට පෙන්නනවා. මේ සමාජ මාධ්‍ය තුළ ලංකාවේ ඉන්නේ මහා අසමත් ජාති පිරිසක් ඉතින්. Welcome to Sri Lanka. මේ ටෙම්පල් එකක්. ඉතින් ටෙම්පල් එකට ගියාට පස්සේ පෙන්නලා තියෙන බීච් එක මේ කුඹුරුගමුව සමුද්‍ර තීරා ටෙම්පල් පන්සලක් ඉතින්. ගොඩකන්ද මාතර මන් දන්නේ නැහැ තැන. මම මේ වීඩියෝ එක දැකලා මට මේක දාන්න හිතුනේ. be careful. ඉතින් පන්සලට ආවට පස්සේ දැන් මේ සංචාරක කර්මාන්තයටනේ මේක බලපන්න. පිටරට කී දෙනෙක් මේ වීඩියෝ එකක් බලනවද? දැන් මේ පැය කීපෙයි මේ වීඩියෝස් එක දාලා මේ පැය 7යි පැය 12යි කියන්නේ පැය 24ක් නෑ වීඩියෝ එක දාලා මේ කමෙන්ට් සෙක්ෂන් එක පේනවනේ. ලංකාවේ අයගේ වැඩේ. ඉතින් can you mention the temple name? උඩ දාලා තියෙනවා පන්සලේ නම මාතර පැත්තේ එක. ඕන්න ලංකාවේ ඕන්න බලන්න කමෙන්ට් සෙක්ෂන් එක බලපුවාම ලංකාව ගැන පිටරට යන්නේ මොන වගේ සිටුේෂන් එකක්ද? උත්තර මේ පිටරට අය මේ කමෙන්ට්ස් බලනවා මේව බලන අය මොනවා හිතයිද? it means don't go anywhere alone. දැන් කියන්නේ ලංකාවේ සංචාරකයන්ට නිදහසේ ඇවිදින්න පුළුවන් තරම් නෙමෙයි. ඒ නිසා පරිස්සම් වෙලා යන්න. මේ it means don't go anywhere alone. don't trust විශ්වාස කරන්න එපා. දැන් අනිත් අය එයිද ලංකාවට ඇවිල්ලා යයිද නිදහසේ? මොකද තුනෙන් එකක් ලංකාවේ සංචාරක කර්මාන්තයේ තියෙන්නේ බුද්ධ ආගම මත. එතකොට ඩොලර් රෙයිද ලංකාවට? දැන් මේ ඩොලර් නැති ප්‍රශ්නකුත් තියෙනවා. ඩොලර් රෙයිද? don't trust. පේනවනේ දාලා තියෙන ඒව කමෙන්ට්ස්. මේක නම් මුස්ලිම් කෙනෙක් වගේ. පාලා බෝයි. ගමිත වනසිංහ. පල්ලිකාක්කු ෆය වෙලා. පල්ලිකාක්කු ඇවිස්සිලා. 7.4 10.3 සුළුතර HTTP ලා ෆය වෙලා. ඔය සුළුතර ආගම් ගැන වෙන්නේ නැති වෙයි කියන්නේ. චාමරු කුමාර be careful girl, those buggers are the scariest. Did he show something else? He will show you a cobra soon as soon. මේ පතිරත්න ලංකාවේ ඕන රෙද්ද උස්සන පිටරට. don't trust anyone. don't trust හැම පිරිමියෙම විශ්වාස කරන්න බෑ ලංකාවේ. මොකද ලංකාවේ අදටත් දැන් භික්ෂුන් වහන්සේලාගේ දූෂණ දැන් ඔය කීපයයිනේ තියෙන්නේ. හැමදාම මේ ළමයි දූෂණ වෙනවා ලංකාවේ වාර්තා වෙනවනේ. ගොඩකන්ද. ඒවටත් එනම් වග කියන්නේ ලංකාවේ හරි පිරිමි ඔක්කොම භයානකයි. එන්න එපා කවුරුවත් ලංකාවට. anyone can comment what be beautiful our country is send this message to world. ලෝකෙට තමයි මේ මැසේජ් එක යන්නේ. ඉතින් මේ පෙන්නනේ. Many people are teasing and making fun this monk. For some other monk did very appropriate this. Please show hate to particular monk, but not for others. Not all monks are same. එහෙම අයත් ඉන්නවා ඉතින් කමෙන්ට් එකක් දෙකක් දාගෙන.
ඔන්න එකටත් බැලලා තියෙනවා. ඒ හාමුදුරුවම කමෙන්ට් එක දාලා තියෙනවා. මෙතන මේ වෙන්එස්ජී කියලා තියෙන එකයි. Yeah, but the way he's wearing the series. Please be careful, darling, because we are living in a world where we can't trust men anymore, whether it's a monk or not. Don't go anywhere alone for your safety. If you have seen one of the most recent incident about a child abused by monk in Sri Lanka. ලෝකෙටම කියන්න හොඳට කියන්න මේ තව ප්‍රසිද්ධ කරන්න. We just want our to be safe, experience the beautiful of Sri Lanka, have so much fun and return back if you home country safely. ලංකාවේ සුද්ධියන්ට කරදර වෙච්ච අවස්ථා මොන හරි තියෙනවද කියලා බලන්නකො. දැන් මේ සුද්ධියන්ට කියන්නේ හාමුදුරුවම සුද්ධිය දූෂණය කරලා අහුවෙලා මොකක් හරි තියෙනවද? දැන් මේ සුද්ධියන්ට මෙහෙම අවවාද කරන්න යන්නේ. Be careful, Sri Lanka somewhat dangerous. කියන්න. Be careful, sister. ඔක්කොටම කියන්න. ලෝකෙටම කියන්න මේක. Be careful, now can't trust mark. හරියට හරි. ඔක්කොම කියන්න. විශ්වුන් විශ්වාස කරන්න එපා. 40,000ක් ඉන්නවා. ඒ කවුරුවත් විශ්වාස කරන්න එපා. මේ හැමදාම දූෂණයට එහෙම වාර්තා වෙනවා ලංකාවේ. මේ පිරිමිත් ඔක්කොම එකයි මෙහි ඉන්නේ. ෆේක් මාන්ක්. ෆේක්ද නැද්ද කියලා ගිහින් බලන්න පුළුවන් ලොකේෂන් එකට. මේ හාමුදුරුවෝ ඔය සිවුර කොහොම දාගෙන ඉන්නේ ඔය දකුණේ ගොඩක් රස්නේ. ඒ කියන්නේ දකුණු පළාත්නේ මේ වගේ ගොඩාක් රස්නේ පැති. මේ සාමාන්‍ය සිවුර ඔහම පෙරවගෙන ඉන්නවා. ඇත්තට මම නම් ඒකේ ගැටලුවක් දකින්නේ නැහැ. මොකද මම දැකලා තියෙනවා මේ වගේ අවස්ථා දකුණේදී. මොකද මම දකුණු පළාතේ අපි යනවනේ. මොකද්ද කරේ යනවා ෆන්. හොඳයි ෆන් එකක් තමයි වෙන්න ඇත්තේ බලමුකෝ. ඔය තව ලෝකෙට කියන්න. එතකොට ඔයාලා දැන් ඉන්න රටේ ඩොලර් වැටිලා රට සංචාරක කර්මාන්තේ තවත් වැටිලා ඔයාලට හොඳ සතුටින් ඉන්න පුළුවන් අනාගතේ. මොකද සංචාරකුත් එක්කෙනා දෙන්න එන එක අඩු වුණාට පස්සේ බලා ගන්න පුළුවන් රටේ තත්ත්වය කොහොමද කියලා. පේනෝනේ ලංකාවේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එක බලපුවාම මේ තත්ත්වය කොහොමද කියලා හිතා ගන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ගේ ඉන්න මානසික මට්ටම. හොඳට කරගෙන යන්න ඔහොම මේකෙන් වෙන්නේ තමන්ගෙම රටේ තියෙන අනන්‍යතාවය, තමන්ගේ තියෙන ආගම, ජාතිය, තමන්ගේ රට හැල්ලුවට ලක් වෙන්නේ ලෝකෙ ඉස්සරහ. මොකද ලෝකෙ ඔහොම දේවල් නොවෙනව නෙමෙයි. ඕස්ට්‍රේලියාවෙත් ඔය වගේ ප්‍රශ්නයක් වුණා මෑත කාලේ. එතකොට ඩුබායි වල ටෙම්පල් වැහුවා. ඒතර ඒ වගේ ප්‍රශ්න වුණා. ලෝකෙ මේවා මේ සාමාන්‍ය සරල දේවල් නෙවෙයි. කියන්නේ හැමදාම මේ වගේ දේවල් ලෝකෙ වෙනවා. අපි මේවා නොවෙනව නෙමෙයි. ඒතර අපි බලා ගන්න ඕනි මේවා මේ අපි ඒවට නීතිමය කටයුතු කරගෙන ඒවා වෙලාවට වෙයි. දැන් අපි මේ ලෝකෙ ඉස්සරහා මේවා කෑග ගහින්න ඕනිද? දැන් මේ බලන්නකො මේ කමෙන්ට්ස් වල ගිහින් තියෙන විදියට. Be careful, Sri Lankan monk. හාමුදුරුවන්ගේ පරිස්සම්ගෙන පිටරට දාන්න මේ රිසන් ඕම්ජී monk. Man couldn't show that. මේ මුස්ලිම් අය වෙන්නේ නැති මේ දාලා තියෙන්නේ. රටේ නිර්වත තමයි ලෝකෙට පෙන්වන්නේ. ඔහොම පෙන්නලා බලන්නකො ඉතින් මොකද වෙන්නේ කියලා.